අයිබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා චූටික්කිගේ කෑම පොත YouTube channel එකට. ඔන්න අද ඇපල් පියුරි වර්ග 4ක් තමයි එකම වීඩියෝ එකකින් අරගෙන ආවේ ඔයාලට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා ඉන්න. ඔන්න මම ඇපල් අරගෙන තියෙනවා. මට හදිස්සියට එදා චුට්ටක් බබාගේ ලොකු බබාගේ වැඩත් එක්කලා මට පොඩි මිස්ටේක් එකක් වුණා. ඇපල් ස්කින් එක අයින් කරන්න අමතක වුණා. ඉතින් මේ විදිහට ඇපල් වලට බතල දාලා තමයි මේ තඹ ගන්නෙ. ඔයාලා ඇපල් වෙනම ස්ටිම් කරගන්න මේ විදිහට කරන්න එපා. එතකොට වතුර උනා ගන්නවා ඇපල් වලට. ඉතින් මට එදා දවසේ වෙච්ච මිස්ටේක් එකක් තමයි ඔයාලට මේ කියන්නේ. ඔයාලා එහෙම කරන්න එපා කියලා. ඉතින් මම මේ විදිහට පස්සේ පොතු ටික ඉවත් කරගත්තා ඇපල් වල. ඉතින් ස්ටිම් කරගන්නවා නම් හොඳයි ඇපල්. ඔන්න ඉතින් මේ විදිහට තඹ ගත්තට පස්සේ මම පොතුත් අයින් කරගෙන තඹ ගත්ත වතුර ටිකකුත් එක්කලා දාලා හොඳින් බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. ඉතින් ඔයාලට මේ විදිහට හරිම රසට බබාට උදේට කන්න හදලා දෙන්න පුළුවන්. බබාට ඔලිව් ඔයිල් හඳුන්වලා දීලා තියෙනවා නම් ඔයාලට මේකට ඔලිව් ඔයිල් ටිකක් ඇඩ් කරලම හදලා දෙන්න පුළුවන්. ඉතින් බබාට රසට ගුණට මේ වගේ කෑමත් හදලා දෙන්න. ඒ වගේම ඇපල් විනාකිරි වතුරෙන් විනාඩි 10ක් විතර සෝදලා අරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔන්න අපි දෙවෙනි රෙසිපියට ආවේ. ඒ රෙසිපි එකත් ඇපල් වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඔන්න ඉතින් මම ඇපල් ටිකක් ඉස්සෙල්ලාම ස්ටිම් කරගන්න ඕන. වතුර ටික රත් වෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ ස්ටිමර් එක තියලා ඇපල් විනාඩි 10ක් විතර විනාකිරි වතුරේ තියලා ස්කින් අයින් කරලා මේ විදිහට හොඳින් සෝදලා අරගෙන ස්ටිම් කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ අතර කෙසෙල් ගෙඩියකුත් කපලා තියාගන්න මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ පේන විදිහට. මට ඉතින් පුංචි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. අද මිස්ටේක් වැඩි. බබාලා දෙන්නෙක් එක්ක වැඩ කරද්දී ඉතින් චුට්ටක් අමාරුයි. මේ විදිහට කෙසෙල් ගෙඩියකුත් කපලා තඹ ගත්ත නැත්නම් ස්ටිම් කරගත්ත ඇපල් ටිකට දාලා බ්ලෙන්ඩ් කරලා තමයි මේ අරගෙන තියෙන්නේ. බබාට හරිම ලේසියෙන් අමතර වේලකට නැත්නම් බබාට උදේට හදලා දෙන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. ඔන්න මම දැන් තුන්වෙනි රෙසිපි එකට තමයි මේ ඇවිත් ඉන්නේ. ඔන්න අල ගෙඩියක් පොඩි කෑලි කපලා මේ විදිහට වතුරයකට මම එකතු කර ගන්නවා. ඉතින් මට හරිම ලේසි. මම මිනි කුකර් එකේ හදා ගන්න නිසා හරි ඉක්මනට තැම්බෙනවා. ඔයාලා ලිපේ හදා ගන්නවා නම් ඒ විදිහට ඕන මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් ස්ටිමර් එක තියලා ඇපලුත් මේ විදිහට එකතු කරගන්නවා. ඇපල් කෑලි වල හොඳින් ස්කින් අයින් කරලා විනාකිරි වතුරෙන් විනාඩි 10ක් විතර විනාකිරි වතුරේ තියලා ඒකත් හොඳ ඇල් වතුරෙන් සෝදලා අරගෙන තියෙන. ඊට පස්සේ මේ දෙකම හොඳට තඹ ගත්තට පස්සේ තමයි මේ තියෙන්නේ. මම අල තඹ ගත්ත වතුර ටිකකුත් එකතු කරලා තමයි මේක බ්ලෙන්ඩ් කරගන්නේ. ඔයාලට එහෙම නැත්නම් ෆෝමියුලා ටිකක් මව්කිරි ටිකක් දාලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට රසට හදාගත්ත ඇපල් පියුරි එක. ඉතින් මාස 4 ඉඳලා බබාලට දෙන්න පුළුවන් තවත් රසම රස රෙසිපි එකක් තමයි මේ තියෙන්නේ. හරි එහෙනම් අපි යමු 4 වෙනි රෙසිපි එකට. ඔන්න මම දැන් මිනි කුකර් එකට එකතු කරගන්නේ පොඩිවට කපාගත්ත අල ගෙඩියක්. ඒ වගේම කැරට් ටිකක් එකතු කරගන්න. ඔයාලට අල නැතුව කැරට් විතරක් අරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට වතුර ටිකක් දාලා ඒක තැම්බෙන්න තියෙන අතර ස්ටිමර් එක ඒක උඩින් තියලා ඇපල් ටික මේ විදිහට එකතු කර ගන්නවා. කලින් කිව්ව විදිහටම මම විනාකිරි වතුරේ දාලා හොඳින් සෝදලා ස්කින් අයින් කරලා තමයි අරගෙන තියෙන්නේ. බබාට ගද්දින් මේ විදිහට ගන්න අමතක නොකර. ඉතින් ඔන්න ඒ ටිකත් හොඳින් ස්ටිම් වෙලා තියෙනවා. ඔයාලට පේනවා මම ස්පැචුලා එකෙන් මේ විදිහට තද කරද්දින් කැඩිලා යනවා. ඉතින් දැන් මේ ටිකත් මේ තඹ ගත්ත වතුර වලින් පොඩ්ඩකුත් එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරලා අරගන්න තමයි තියෙනවා. ඔයාලට කැමති නම් මත් ගාලා අරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා කැමති විදිහකට හදා ගන්න. ඉතින් මේ අතර මතක් කරන්නම්
ඔයාලා දිගටම මාත් එක්ක රැඳිලා සිටියොත් ඔයාලට මේ වගේ රස රෙසිපි ගොඩක් බලා ගන්න පුළුවන් ඉදිරියට පොඩ්ඩිට හදන කෑම. ඉතින් ලයික් එකක් දාන්න, ෂෙයා කරගන්න, යාළුවොත් එක්ක කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා මාව දිරිගැන්වීමක් විදිහට. ඉතින් එහෙනම් ගිහින් එන්නම් නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනතෙක් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.